අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ හීට් පම්ප් එකක එරර් කෝඩ් එකක් ගැන. ඉතින් මේ එරර් එක කම්ප්‍රෙෂර් ඕවර්කරන්ට් එරර් එකක්. මෙම උපකරණයෙන් අපට ජලයේ සෙල්සියස් අංශක 60ත් 70ත් වෙනකන් රත් කරගන්න පුළුවන්. මේකේ තියෙන හීට් එක්ස්චේන්ජර් නැත්නම් කන්ඩෙන්සර් පාර්ට් එකේ හීට් එක ට්‍රාන්ස්ෆර් කරලා වතුර ටැංකියකට එම ජලය ටික අපිට රත් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ හීට් එක්ස්චේන්ජර් දෙක. මේ යුනිට් එකේ වෙන වෙනම සිස්ටම් දෙකකට තමයි වැඩ කරන්නේ. මේ උපකරණයේ කම්ප්‍රෙසර් එක, සක්ෂන් ඇකියුමුලේටර් එක, ෆිල්ටර් ඩ්‍රයර් එක, 3-way valve එක වැනි දේවල් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ සිස්ටම් එකේ ප්‍රෙෂර් එක රීඩ් කරන්න ප්‍රෙෂර් ගේජස් තියෙනවා. ඉතින් මේ සයිඩ් එක දැන් වැඩ කරන ගමන් තමයි තියෙන්නේ. මේ පැත්තේ තමයි කරන්ට් ප්‍රොටෙක්ෂන් එරර් එක දෙන්නේ. ඉතින් මෙම එරර් කෝඩ් එක අපිට වයර් රිමෝට් එක හරහා බලා ගන්නත් පුළුවන්. රිමෝට් එකේ 35 එරර් කෝඩ් එක තමයි පෙන්වන්නේ. ඉතින් 35 එරර් කෝඩ් එක කියන්නේ කම්ප්‍රෙසර් ඕවර්කරන්ට් එරර් එකක්. ඉතින් අපි බලමු දැන් මේ කම්ප්‍රෙසර් එකේ ඇම්පියර් කොච්චරක් ගන්නවද කියලා. සාමාන්‍යයෙන් මෙම කම්ප්‍රෙසර් එකේ නෝමල් දුවනකොට ඇම්පියර් සාමාන්‍යයෙන් 17ක් 18ක් වගේ තමයි ගන්න ඕනේ. නමුත් මෙම කම්ප්‍රෙසර් එකේ සද්දේ වෙනස් සහ ගන්න ඇම්පියර් ප්‍රමාණය ලොකු වෙනසක් තියෙනවා. කම්ප්‍රෙසර් එක ඇල්ලුවට පස්සේ මෙම යුනිට් එකේ සාමාන්‍යයෙන් ඇම්පියර් 35ක් 40ක් වගේ ප්‍රමාණයක් ගන්නවා. ඉතින් එච්චර ඇම්පියර් එකක් ගන්නකොට මේකේ සේෆ්ටි පැත්තෙන් මේ කම්ප්‍රෙසර් එකයි සිස්ටම් එකයි ඕෆ් කරලා දානවා. ඒ කියන්නේ මේ කම්ප්‍රෙසර් එකේ මෙකැනිකල් ෆෝල්ට් එකක් තියෙනවා. මම කම්ප්‍රෙසර් එක මාරු කරා. දැන් ඇම්පියර් 17ක් විතර තමයි මෙම සිස්ටම් එක ලබා ගන්නේ සහ සිස්ටම් එක සාමාන්‍ය පරිදි රන් වෙනවා. ඉතින් මෙම එරර් කෝඩ් එක ගැන ඔබට තියෙන ප්‍රශ්න පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් යාළුවනේ සුබ දවසක් ඔයාලා හැමෝටම.